ඔයාලා දෙකතු වෙන්නේ අපේ අම්මා කාලේ සමේ වැටිලා තියෙනවා. ඔයා හදලා දිනන ළමගේ පිස්සුද නෑ? මම කේක් එකක් හදන්න පළවෙනි පාරට. welcome to my YouTube channel. ඉතින් අදත් මේ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට උපදූප ගොඩාක් අරගෙන තමයි ආවේ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන එක සතියක වෙච්ච දේවල්. ඉතින් මේ සතිය පටන් ගත්තෙම mid exams and presentation වලින්. ඉතින් mid exam දවසේ නම් කිසිම වීඩියෝ එකක් ගන්න mindset එකක් තිබ්බේ නෑ. මොකද මම mid exam එකේ පළවෙනි exam එකටම පරක් වෙලා ගිහලා ඒ paper එක හරියට ලියා ගන්න උන්නේ නැහැ. ඉතින් මම ඊළඟ දවසේ exam එකට හොඳට ready වෙලා ගිය නිසා මට phone එක ගැන සිහියක් තිබ්බේ නෑ. ඉතින් ඊට පස්සේ දවසේ අපිට presentation තිබ්බා. ඉතින් අපේ subjects වල තියෙනවා final exam එකකුයි mid exam එකක් හරි assignment එකක් හරි. ඉතින් assignment වලට ගොඩක් වෙලාට එන්නේ presentation, role plays, එහෙම නැත්නම් project එකක් මොකක් හරි ඒ වගේ දේවල්. ඉතින් අපිට presentation එක තිබ්බා අපේ group එකට මම present කරන්න ඉඳියේ නෑ. ඉතින් මගේ යාළුවෝ presentation එකට ready වෙන ගමන් තමයි ඉඳියේ. ඉතින් presentation ටික උනේ මෙන්න මෙහෙම. ඉතින් ඊට පස්සේ දවසේ අපිට field visit එකක් යන්න තිබ්බේ. ඒකත් තව subject එකක assignment එකක්. ඉතින් අපි field visit එක ගියේ CBL මංචයකට. ඉතින් ඒකේ gate එකෙන් ඇතුළට ගියාම අපිට කිසිම වීඩියෝ එකක් ගන්න දුන්නේ නැහැ. ඉතින් field visit එක ගිහිල්ලා ආවට පස්සේ පහුවෙන්ද දවසේ තව ලොකු වැඩක් තිබ්බා. ඉතින් ඊට පස්සේ දවසෙත් මට ගමනක් යන්න තිබ්බා. මම ලෑස්ති වෙලා එළියට යද්දී අපේ ගේ ළඟ තියෙනවා මල් ගස් ටිකක්. ඉතින් මම ওই මල් ගස් ටිකෙන් මල් කඩාගෙන හැමදාම මේ යන පාරේ හම්බෙනවා මට පොඩි පන්සලක්. මම ওই පන්සලට මල් තියලා වැඳලා තමයි යන්නේ. ඉතින් අද මම ගියේ ඒත් assignment එකක් කරන්න යාළුවෙක්ගේ ගෙදරකට. ඉතින් ඒ අද්දී අනිත් කට්ටිය ඇවිල්ලා ඉඳියා. ඉතින් අද assignment එක තියෙන්නේ marketing subject එකේ promotional video එකක් හදන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට assignment එක තියෙන්නේ දැනට market එකේ නැති අලුත් product එකක් හදන්න. ඉතින් ওই product එක හදලා විතරක් මදි අපි ඒකට promotional video එකක් හදන්න. ඉතින් අපි group එක තෝරගත්තේ මේ lava cake mix එකක් හදන්න. ඉතින් අපේ group එකේ කවුරුත් lava cake හදන්න දන්නේ නැහැ. දන්න ළමයා අද ඇවිල්ලත් නෑ. ඉතින් දැන් අපි ප්‍රොමෝෂනල් වීඩියෝ එකට කොහොම හරි ලාවා කේක් එකක් හදන්නත් ඕනේ. ඉතින් ඕගොල්ලෝ බලන්න මේ වීඩියෝ එක ඉස්සරහට කොහොමද අපි ලාවා කේක් එක හදන්නේ කියලා. අපි ඔබට තරම් අම්මා මෙහෙම මේ මට ගහන්නේ නෝ. ඔයාලා දෙකතු වෙන්නේ අපේ අම්මා channel එකට. Oh my god! මම තමයි අපාය සහායක. කාලේ සමේ වැටිලා තියෙනවා. ඒකේ වතුරක් තිබුණා. ඔළුවට දාගෙන විතර මේක ගන්න පොඩි මේව එකක් ගෙනර. ඔව් මෙයාව ගම්මේ සීරියස් එකක් ගෑල්ලා පිට දාලා ඉන්නවා. හරි හරි. මම තමයි ඔතරම කරන්නේ. ඒ මම හිතේ නැවච්චර වැඩ කියලා. මම පින් ගන්නවා වගේ කරපම් මෙහෙම කරලා ගන්න. ඔය ඇත්තටම මෙහෙම ගන්න එක පියරට දාලා අර මෙහෙම පිය දාදිනෝ ගෑවෙන්න මෙහෙම. ඉතින් ආයි දාන්න ඉබේ. කාම් පිටි කරන්න බෑ මේලා එක. හල පෑන් එක කතාවුලක යන්නේ මුසේ. නැත්නම් මොකද උත්තේ? දින්ට දෙන්න ඕනේ. මේ මේ වලද? තිත්තර තිත්ත වේද නේ. නෑ එහෙම නේ සීනි දානවා. ඔව් මේ මොනවාද මම කියන්නේ කාට වෙනස් නැද්ද? අර කිව්වනේ හරියටම කියන්නේ. දැන් කලේ කරන්නේ.
මං කියන්නේ අපේ වීඩියෝ එකේ තියෙන කලර් එක. අර එක අපි කියපු විදිහට මේ ඔක්කොම දාලා අපිට අවඩ එක දාන්න දෙන්න. ඒක මේක බොයි කරන්න බැහැ. ඒක තමයි කියන්නේ. පස්සේ දැන් මම හටි ඕනේ දහන්න නම් කවන්න. ඕකේ තියෙන නොයලෙන් මම නම් දාන්න. සාජිට දාන්න. See? No lumps. හරියට එනවා හිතේ ඒක. කොකෝ පවුඩර් sugar. සමහරක් අය තෙල් දානවා නේද? බේකින් පවුඩර් අරෝමිය මොකුත් මේ හලෝ. මේ පැකට් එක හදන්න ඕනේ ඔක්කොම ඔව් අපි ඒක හදන්න ඕනේ මේ දැන් මේ නිකන් ඒකේ බිත්තරෙත් දාලා අපි එතකොට තව හදන්න අපි කොච්චර පොඩද බලන්න මේක මේක ඕනේ. මහලක account එක ඉතින් හරි කෙනෙක් විතර ඒ පිටි ටිකක් දාන්නයි නෑ චුට්ටක් ඉන්නකෝ. මේක කම්මහලා මේකට පිටි ටිකක් දාන්නයි හරි පිටි ටිකක් දාන්න පිටි දැන් කොහෙද? නෑ මෙයාගේ අතේ යාර වතුර වැඩි කරේ දාන්න මේ ටිකම දාන්න ඉතින් බිත්තරයක් ඕනේ බිත්තරයක් මේ ඕන මේක විතරේකුත් දාමු හරව නැත්නම් මේක අපිට හදාගන්න බැරි වෙයි. ඔයාලා කවුරු හරි සාදි කරන දේ ඔක්කොම බඩේ මරුව කරන්නේ. මම හන්නේ අද ෂැෂේ පැකට් එක බිත්තරයක් ඔව් නාම එක තමයි. අපේ ප්‍රොඩක්ට් එක. ඕම විතර නේද? පිහින් ගන්න. මේ ලස්සනේ තව පිටි දාන්න වගේ තව පිටි දාන්න ඒක. නැත්තම් දාන්නේ අම්මා ලොක් කරනවා මට අන්තිමට ළමයින්ට එන ගාලා යන. ඔයා හදලා තියෙනවද ලාමකේ? පිස්සුද නෑ? මම කේකයක් හදන්නේ පළවෙනි පාරට ගැම්මට හදන්නේ. ඒක නම් හදලා තියෙන ලාමකේ. වැරදුනත් කමන්නේ අපි මන්න ඇති. ඔය මුලින් කවුරු හරි කන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම මාත් කන්න. දෙවයි ටියාරට එකටම කවමු. ඔයා ගෙදර ඉන්නේ කියන්නේ මොනවාද ප්‍රශ්නේ? නෑ හලෝ දැන් හරි. හරිද? හරි. හලෝ ටියාර අම්මට කෝල් කරගෙන අර හරි දැන් මං අක්කනේ හදන්නේ. රුපියල් 63ක වීදි. බජට් එක දෙන්න. ඊයේ 15 සුවඳ මොනවාගේද? සුවඳින් රෙස්ටුරන්ට් වගේ. ඇත්තද කියන්නේ හිනා නොවී කියන්නේ
දැක්කනේ අපි කොහොමද ලාව කේක් හැදුවේ කියලා. ඉතින් ළමයි මේ වීඩියෝ එකේ මේ දාන විදිහට ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා ඔයාලා ලාව කේක් හදන්න යන්න එපා. මොකද මේක ඇත්තටම අපි කනාෂොට් හදපු ලාව කේක් එකක්. ලාව කේක් හදලා ඉවරලා අපි දැන් මට ප්‍රැක්ටිස් තිබ්බා හවස යන්න. ඉතින් මම මේ ප්‍රැක්ටිස් කරන්නේ මං හිතන්නේ අවුරුද්දකට විතර පස්සේ. මොකක් හරි මැච් එකක් තිබ්බහම තමයි මම ප්‍රැක්ටිස් වලට යන්නේ. ඉතින් මැච් එකක් නැහැ කියන්නේ මම ආයි ප්‍රැක්ටිස් යන්නේ ඉතින් ප්‍රැක්ටිස් ඉවර වෙලා එදා හවස් වෙලා තමයි ඉතින් ගෙදර ගියේ. ඉතින් ඊට පස්සේ දවසේ මට ලෙක්චර්ස් තිබ්බා. කලින් දවසේ ප්‍රැක්ටිස් කරලා මගේ කකුලුත් රිදෙනවා. එහෙමයි කියලා ඉතින් මට ලෙක්චර්ස් නහා ඉන්න බෑනේ. ඉතින් අපි ඉගෙන ගන්න බෑ. අපි හැමදේම බැලන්ස් කරන්න දැනගන්න ඕනේ. ඉතින් මම ලෙක්චර්ස් උත් ගියා. ඉතින් මට ඉරිදා තමයි මැච් එක තිබ්බේ. ඉතින් මම මැච් එකට රෙඩි වෙලා ග්‍රවුන්ඩ් එකට යන ගමන් හිත ගියා අද මොන වගේ ටීම්ස් ඉඳීද ටීම් කීයක් ඉඳීද කියලා. ඒත් ඉතින් අපේ වාසනාවට තව එක ටීම් එකක් තමයි ඉඳී. ඉතින් අපි හරි සතුටු වුණා එක ටීම් එකයිනේ කියලා. ඉතින් මැච් එක පටන් ගන්න කලින් අපි නේල්ස් කපලාද අපි කොණ්ඩ කටු ගහලාද කියලා බලලා තමයි මැච් එක පටන් ගන්නේ. ඊට පස්සේ ටොස් එක දානවා. ටොස් එකෙන් වින් කරේ අනිත් ටීම් එක. ඉතින් ඔයගොල්ලෝ බලන්න අපි කොහොමද මැච් එක ප්ලේ කරේ කියලා. ඉතින් මං ගෙදර ඇවිල්ලා මේ වීඩියෝස් බලද්දී මට මං ඉස්කෝලේ කාලේ ප්ලේ කරපු විදිය මතක් වුණා. ඒ කාලේ ප්ලේ කරන විදියයි දැන් ප්ලේ කරන විදියයි මගේ පර්ෆෝමන්ස් කොච්චර අඩු වෙලාද කියලා ඉතින් මට තේරුණා. මට ඒක දකිද්දි දුකයි. මොකද මං ආසම ස්පෝර්ට් එකක් තමයි නෙට්බෝල් කියන්නේ. මම මේක කන්ටිනියු කරන්න මට ඕන උනත් මට කන්ටිනියු කරන්න ටයිම් එකක් නැති නිසා මම ඉතින් ඒක ගිව් අප් කරලා ඉන්නේ. ඉතින් අන්තිමේ මැච් එක දින්නේ ඒ අනිත් ටීම් එක. ඉතින් අපි මැච් එකකදී ජය පරාජය කියන දෙකම සතුටින් බාර ගන්න එපේ. ඉතින් ඔහොම තමයි එදා මැච් එක ඉවරුනේ. මැච් එක ඉවර වෙලා මං ගෙදර ඇවිල්ලා මට ගොඩක් ටයර්ඩ් එදා. මොකද මේ මම ගොඩ කාලෙක ඉන්නේ සෙල්ලම් කරේ. අනික අවුවේ සෙල්ලම් කරේ. ඉතින් එදා දවස ගත වුණේ ඔහොම. ඉතින් ඔහොම තමයි ඒ වීක් එක ඉවර වුණේ ළමයි. මේ වගේ වීඩියෝස් මම තව ඉස්සරහට අරගෙන එන්නම්. එතකන් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. බයි.